ඔහු නමින් නදීෂ් වැඩ කරන්නේ කොළඹ පිහිටි ලොකු හෝටලයක කළමනාකරුවෙක් විදිහට. නදීෂ්ගේ ගම කොළඹින් ගොඩක් දුරින් තියෙන කරදිගල්ල කියන දුෂ්කර ගම. එක දවසක නදීෂ් කොළඹට වැඩට යන්න ඇඳිලි වැටි එන වෙලාවක පිටත් වෙලා යනවා. එදා වැහිබර අඳුරු දවසක්. මෙහෙම ටික දුරක් යනකොට ඔහුගේ වාහනේ හදිසියෙම නතර වෙනවා. ඉතා අඳුරු වතුර වැටෙන අහසක් සහිත අනපේක්ෂිත ගමක් අසල ඉන්නේ කියලා නදීෂ්ට තේරෙනවා. අසල කිසිවෙකු නැහැ. ආලෝකයක් නැහැ. මොකුත්ම නැහැ. ඔහු Tamanගේ ජංගම දුරකථනය බලනවා. සිග්නල් නැහැ. බැටරි බැහැලා. ඔහු වාහනයෙන් බැහැලා ගෙයක් හරි මිනිස්සෙක් හරි ඉන්නවද බලන්න පාරේ ඇවිදගෙන යනවා. ඔහුට පිස්සු වගේ. ඒ තරම්ම බය හිතෙන පරිසරයක් ඔහු අවට තියෙන්නේ. මේ වෙලාවේ ඔහුට ගෙදරක් දක්නට ලැබෙනවා. පරණ බ්‍රිතාන්‍ය ශෛලියේ තට්ටු දෙකක කොන්ක්‍රීට් බිත්ති බිඳී ගිය පැරණි පන්නයේ නිවසක්. ඒත් පුදුමයි. ගෙදර පහනක් දැල් වෙලා තියෙනවා. දොර අරිනවද නැද්ද කියලා හිතමින් ඔහු ගොස් බෙල් එක ඔබනවා. ටික වේලාවකින් කාන්තාවක් දොර විවෘත කරනවා. වයස අවුරුදු 50-60ත් අතර. අමුතු ඇඳුමින් සංසුන් ඉතා මැලවුණු හඬක්. එහෙනම් ඔයා ආවා. ඇතුළට එන්න. ඔහු පුදුම වෙනවා. ඔබ මාව දන්නවද? ඔයා ආවම තමා දන්නේ. මේ නිවාසයේ සෑම කෙනෙකුටම ආරාධනාවක් තියෙනවා. ඔහුට වෙනත් ක්‍රමයක් නැහැ. ඒ නිසා එම නිවසේ රැඳෙන්නට තීරණය කරනවා. එක රාත්‍රියක් විතරමයි. ඇය ඔහුට කාමරයක් දෙනවා. ඒ කාමරේ අමුතුයි. දෙවියන්ගේ ඡායාරූප, පැරණි අලංකාර, බිත්තිවල ලියවුණු අකුරු. හෝරාවක් විතර යනකොට උණුසුම් උණු කාමරේ තරමක් සීතල වෙනවා. ඔහුට හුස්ම ගන්න අමාරු වෙනවා. ඔහුට ඇසෙනවා පහළ මහල බර වැඩි කෙනෙකු ගමන් කරන සද්දේ. ඔහු බිය වෙනවා. දොර වහලා ඇඳ බදාගෙන ඉන්නවා. ඔහුට පෙනෙනවා කාමරේ බිත්තියක ලියලා තියෙන සටහනක්. ඔබ මෙහි ආවේ ඔබටම අයිති නිවසටයි. ඔබ අපසු යන්නේ නැහැ. ඊළඟ දවසේ උදෑසන ඔහු අවදි වෙනවා. හුඟක් නියුණු සංසුන් තත්ත්වයක්. හැම තැනම නිහඬයි. ඔහු කාමරයෙන් බැහැලා පහළ මාලයට යනවා. ඔහු පිට වෙන්නට උත්සාහ කරනවා. වාහනයට යන්න හදනවා. හැබැයි වාහනේ නැහැ. දුරකථනයේ ටයිම් එක පළවෙනි වතාවට ෆ්‍රීස් වෙලා තියෙනවා. 7:06 AM ඔක්තෝබර් 14. ඔහු හිතනවා ඔහුට වැරදුනා කියලා. ඔහු නැවත ගෙදරට එනවා. ඔහුගේ බඩ හිස් වෙන්නේ නැහැ. ඒත් හදවත හිස් වෙලා තියෙනවා. කෑම ලැබෙනවා වගේ හැඟෙන්නෙත් නැහැ. කෑම කියන හැඟීමත් අහිමි වෙලා. ඒ රෑ එම සීතල, එම සද්ද, එම සටහන, බිත්තිවල ඔහු උත්සාහ කරනවා අදත් යන්න. අලුත් පාරක් සොයනවා. නව දොරක් කැරෙනවා. හැබැයි ඔහු පසුගිය දවසේම නැවත අරඹනවා. සෑම දිනකම ඔහුට එකම දවස ජීවිතේ පනිනවා. කවදාවත් නව යෑමක් නැහැ. කවදාවත් හෙටක් නැහැ. අවසානයේ ඔහු තීරණය කරනවා ඇයගෙන් අසන්න. මට මෙතනින් පිට වෙන්න ඕන. මම මගේ ජීවිතේ පැහැදිලිවම දන්නේ නැහැ. වෙන කිසිවක් නෙමෙයි. මම සිර වෙලා. කාන්තාව ඔහු දෙස බලනවා.
මුහුණේ අර විචිත්‍ර සිනහව. ඇය කියනවා ඔයාට එන්න තීරණය කළේ මම නෙවෙයි. ඔයාට ආවට පස්සේ යන්න අවසර තිබුණෙත් ඔයාගෙන්මයි. ඒත් දැන් ඔබ මෙහි වාසී ලබන කෙනෙක්. ඇයගෙන් ලැබෙන පිළිතුර එපමණයි. ඔහු එදා රෑ පාළුවෙන් පහළ මාරයට බැහැලා බිත්තිවල ලියපු අකුරු කියවන්නට පටන් ගන්නවා. එහේ ඔයාත් උත්සාහ කළා. ඔයාටත් බැරි වුණා. ඉන්න. මේක තමයි නව ආරම්භය. නව අරුතක්. ඔහු නැවත උත්සාහ කරනවා පිට වෙන්න. ඒත් වටේ හැම දෙයක්ම පැරණි වගේ. අවසානයේ ඔහු පහළ මැදිරියක කුටියක් විවෘත කරනවා. එහි කණ්ණාඩියක් තියෙනවා. ඔහු බලනවා. එහි එන ප්‍රතිබිම්බය. දෙවියනේ. ඒ මීට කලින් මේ නිවාසයේ සිටි කිසිවෙකුගේ මුහුණක්.